හයි මේ තායිලන්ඩ්වල දෙවෙනි දවස. තාම ඉන්නේ අපි පතායවල. උදේම අයියයි නංගි අපි එකන් ගියා ලී පාරාදීසයක් බලන්න යන්න. මේ තමයි Sanctuary of Truth. මේක මියුසියම් එකක්. ලෝකේ තියෙන විශාලතම දැව ගොඩනැගිල්ල තමයි මේක. ඇතුළට යන්න කලින් මේ පේන වීව් එක නම් මාරම ලස්සනයි. ඊට පස්සේ ඉතින් හිත පිරෙන්නත් එක්ක වීඩියෝස් ටිකකුයි ෆොටෝස් ටිකකුයිත් ගත්තා. මේ තියෙන්නේ එතන තියෙන සොනිය ෂොප් එක. ඒකත් බලලා ඊට පස්සේ තමයි ඇතුළට ගියේ අපි. ඔන්න මේ පල්ලෙහාට යන්නේ මියුසියම් එක බලන්න. ලැන්ග්වේජස් කීපකින්ම ගයිඩ් කරනවා. අපි ගියේ ඉංග්ලිෂ් ගයිඩ් හිටපු ටයිම් ස්ලොට් එකට. එතනින් මුලින්ම හෙල්මට් එකකුත් දුන්න අපිට දාගන්න. කන්ස්ට්‍රක්ෂන්ස් යන නිසා යාලා අරන් තිබ්බ සේෆ්ටි ප්‍රිකෝෂන්ස් තමයි ඒ. ඊට පස්සේ අපිට මුලින්ම හම්බ වෙන්නේ වුඩ් කාවින්ග්ස් කරන තැන. මෙතන විශේෂත්වය තමයි හැම කැටයමක්ම අතින් කරන එක. මේකට යාලා පාවිච්චි කරන්නේ තේක වගේම කල්පවතින දැව ජාතිලු. මේකේ ඔයාලට පේනවා යාලා කොච්චර මහන්සි වෙනවද කියලා. සමහර කැටයන් හරිම ලොකුයි. අතින් කරන නිසා ඒව කරලා ඉවර කරන්නත් සෑහෙන කාලයක් යනවා ඇති. කියන හැටියට 1981 ඉඳන් තමයි මේ බිල්ඩින් එක හදන්න පටන් අරන් තියෙන්නේ. තාමත් එයාලා ඒක හදනවා. ඔන්න දැන් තමයි අපි බිල්ඩින් එක තියෙන තැනට ආවේ. බලන්න එතන ලස්සන පන්සලක් වගේ තමයි පේන්නේ. හැබැයි ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මියුසියම් එකක්. බිල්ඩින් ස්ට්‍රක්චර් එකේ 4 පැත්තක් තියෙනවා. ඒවයි නියෝජනය වෙනවා කියන්නේ බෞද්ධ, චීන, හින්දු වගේම බම විශ්වාසයන්ලු. බිල්ඩින් එකේ එළිය වගේම ඇතුලේ කැටයන් ටිකත් එක්කහම ඇත්තටම පුදුම හිතෙනවා. ඒ තරම් හරිම ලස්සනයි. අයියලට තෑන්ක් කරනවා එතනට අපිව එක්කන් ගියාට. මේ තියෙන්නේ මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ ආසාවක් සම්පූර්ණ කරගත්ත හැටි. පොඩි කාලේ ඉඳන්ම මං ආසම සතා තමයි ඇත්තටම අලියා කියන්නේ. බාත් 400කට අලිය පිටේ මියුසියම් එක වටේ රවුමක් යන්න පුළුවන්. ලංකාවේදී ඉතින් මට කවදාවත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ලැබෙන්නේ නැති නිසා මේ chance එක මම මිස් කරගන්න කැමති උනේ නැහැ. ඊට පස්සේ හුලං ටිකක් වැදිලා හැම අපි ඊළඟට යන්න පිටත් උනේ ටර්මිනල් 21 එකට. එතන මගේ එක්ස්පීරියන්ස් එක ගැන ඊළඟ රීල් එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එහෙනම් ඉතින් thank you ඔයාලා හැමෝටම.